හරි ඕලෙවල් චුම්බක පාඩමේ පාට් 1 තමයි මේ. ඔය පාඩම ගැන කතා කරොත් එහෙම ඇත්තටම ගොඩක් කට්ටියට අමාරු පාඩමක්. හැබැයි මේකේ තියෙන මේ බේසික් කන්සෙප්ට්ස් ටික හරියට ඔලුවට දාගත්තොත් එහෙම මාරම ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් පාඩමක් තමයි මේ පාඩම. හරි. පටන් ගමු එහෙනම්. මුලින්ම මේකේ කතා කරන්න තියෙන්නේ චුම්බක ගැන. ඕනේ චුම්බක පාඩම චුම්බක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මොකද්ද චුම්බකයක් කියලා කියන්නේ? අර ඕල කඩින් ගන්න බේසිකලි කිව්වොත් එහෙම මෙහෙම දෙයක්. අර කඩින් ගන්නේ කාන්දම් කියලා. ඔය තියෙන චුම්බක තමයි. අර දැනගන්න රතු පාට කියලා තියෙනවා. NS කියලා තියෙන්නේ. ඔය චුම්බක. එක එක කාන්දම් වල ගන්න. ඉතින් ඒවා චුම්බක තමයි. එක එක විදිහේ චුම්බක තියෙනවා. අපි ඒව ගැන මුලින් කතා කරමු. මුලින්ම ඔය චුම්බක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන්. හරිද? මොනවාද? පළවෙනි එක තමයි ස්ථීර චුම්බක. ඒ කියන්නේ පර්මනන්ට් කියන එකනේ. දෙවෙනි එක මොකද්ද? ස්ථීර චුම්බක. එතන මේක ස්ථීර නැති චුම්බක. එහෙම නෙවෙයි. ස්ථීර නෑ තමයි. හැබැයි මේකට වෙන නමක් තියෙනවා. ඒ නම පස්සේ කියමු. හරිද? එතකොට චුම්බක ප්‍රධාන වර්ග දෙකයි. එකක් ස්ථීර චුම්බක, අනික ඉතින් ස්ථීර නැති චුම්බක. මොකක් හරි නමක් ඇති. හරිද? එකක් ස්ථීරයි අනිත් එක ස්ථීර නැහැ. මොකක්ද මේ ස්ථීරයි කියලා කියන්නේ? ස්ථීරයි කියන්නේ පර්මනන්ට්. දැන් වාගේ නම ගත්තොත් මිනිස්සෙක්ගේ නම එයා ඉපදුන දවසේ ඉඳන් මැරෙනකම් එයාගේ නම ස්ථීරයි. එයාට ඒක පර්මනන්ට්. ඒක තමයි ස්ථීරයි කියලා කියන්නේ. ඊට පස්සේ ඔයාලට අපි ගත්තම වාගේ වයස ඒක ස්ථීර නැහැ. ඒක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. ඒක තමයි ස්ථීරයි ස්ථීර නැහැ කියන එකේ තියෙන වෙනස. හරි. දැන් අපි කතා කරන්නේ චුම්බකනේ. මොකද්ද මේ ස්ථීර චුම්බකයක් කියලා කියන්නේ? ඒ කියන්නේ මේ චුම්බකේ ඉපදුන දවසේ ඉඳන් හරි අපි හිතමු ඉපදෙනවා කියලා මොකක් හරි පැරලල් යුනිවර්ස් එක. ඒ චුම්බකේ ඉපදෙච්ච දවසේ ඉඳන් මැරෙනකම්ම ਉਹ චුම්බකයක් තමයි. ඉතින් ඔක්කොම එහෙම නෙමෙයිද? නෑ ඔක්කොම එහෙම නෙමෙයි. සමහර ඒවා තියෙනවා ඒවා හැමතිස්සෙම චුම්බකයක් නෙමෙයි. උට හිතුනම ਉਹ චුම්බකයක් වෙන උට හිතුනම ਉਹ චුම්බකයක් වෙන්නේ නෑ. පුළුවන් දෙයක් කරන්න මෙහෙම ඉන්නේ. එහෙම වර්ග දෙකක් තියෙනවා. දැන් මේක මෙහෙ වගේ නිකන්. ස්ථීර චුම්බකයක් කියන්නේ මිනිස්සෙක් වගේ සාමාන්‍ය මිනිස්සෙක් අපි වගේ ස්ථීර චුම්බකයක් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් වගේ. ස්ථීර නැති චුම්බකයක් කියන්නේ හරියට නිකන් කවුරු වගේ දන්නවද? අර සිරස ගියේ මොකද? ප්‍රේමදඩෙන් අන්න ඒකේ ශිවන්‍ය වගේ. ඒ කියන්නේ දැන් මෙයා මිනිස්සෙක් වගේ මෙයා ශිවන්‍ය වගේ. ඒ කියන්නේ මෙහෙමයි. මෙයා සාමාන්‍ය මිනිස්සෙක් ඉපදුන දවසේ ඉඳන් මැරෙනකම් ඌ මිනිස්සෙක් තමයි. හැබැයි ශිවන්‍ය උට එයාට හිතුණා මෙයා මිනිස්සෙක්, එයාට හිතුණා මෙයා නයෙක්. තව ආයෙ හිතුණා ආයෙ මිනිස්සෙක්. එයාගේ එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ තමයි ස්ථීර චුම්බකයක්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. එයා හැමතිස්සෙම චුම්බකයක් තමයි. ස්ථීර නොවන චුම්බකයක්. ඒක නම පස්සේ කියන්න. ස්ථීර නොවන චුම්බකයක් ගත්තම එයා වෙලාවකට යකඩ කෑල්ලක්. ඒ කියන්නේ අර වෙලාවකට නයෙක් වෙලාවකට මිනිස්සෙක් වගේ වෙලාවකට යකඩ කෑල්ල තවත් වෙලාවකට චුම්බකයක්. උට හිතුනම ආයේ ඔය කිය කරන්නේ අමුතු ඩයල්ල. හරිද? ඒක තමයි මේ දෙකේ වෙනස. දැන් මේක ස්ථීර චුම්බකනේ. මේක ඒ කියන්නේ ස්ථීර නැති චුම්බක කියලා තිබ්බනම් ලස්සනයි. හැබැයි එහෙම නෙමෙයි. ඒකට වෙන නමක් තියෙනවා. විද්‍යුත් චුම්බක. ඉතින් ගැලපෙන්නේ නැහැ. ගැලපෙනවා. ඉතින් මෙහෙමයි දැන් මෙයා හැමතිස්සෙම චුම්බකයක් නේ. මෙයාට මොකක් හරි අවශ්‍යතාවයක් මොකක් හරි දෙයක් දුන්නොත් තමයි එයා චුම්බකයක් වෙන්නේ. ඒ අවශ්‍යතාවය තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට මේ විදුලිය දුන්නොත් එහෙනම් අපි කියන කරන්ට් එක ධාරාවක් යවුවොත් විතරයි මෙයා චුම්බකයක් විදිහට හැසි වෙන්නේ. ඕකට හොඳම එක්සැම්පල් එක තමයි ඔයාලගේ පොතේ තියෙන්නේ අර මෙහෙම එකක්. එතන දැන් මෙහෙම තියෙනවා ඔය යකඩ කඳු තියෙන්නේ ඔය ප්ලාස්ටික් සමහර අය කම්පියුටර් වේස්ට් කියලා අපි කියන්නේ. කම්පියුටර් වේස්ට් එහෙම මෙහෙම අර කුණු කඳු වගේ මෙහෙම ගබඩා ගොඩ ගහලා තියෙනවා. හරිද? ඉලෙක්ට්‍රිකල් වේස්ට් මොම කඳු විදිහට ගබඩා කරලා තියෙනවා. ඔය යකඩනේ ගොඩක්ම කම්පියුටර් වල කෑලි අරම්මනම් ඔය යකඩ කෑලි තියෙන්නේ. ඕක නෙවෙයි එහෙනම් ලෝරිය. ලෝරිය ඔයද? මොනවද ලෝරියද? ලෝරිය නේ මොකද ඒ කියන්නේ? මොකද්ද මන් දන්නේ නැහැ ඒක. ලෝරියක් වගේ එකක්. ට්‍රක් එකක්ද මොකද්ද මන් ඕවා කියලා තියෙනවා මෙන්න මෙහෙම ගැජට් එක. දැකලා තියෙනවද?
දැන් මේක නිකම්ම නිකන් යකඩ කෑල්ලක්. හැබැයි මේක තියෙන මේ මෙකනිසම් එකෙන් මුගේ හරහා කරන්ට් එකක් යවුවොත් එහෙම නැත්නම් මුගේ ධාරාවක් ගමන් කරොත් අන්න එතකොට මෙයා අර මිනිස්සයා ණයෙක් වෙනවා වගේ මේ නිකම් මේ යකඩ කෑල්ල චුම්බකයක් වෙනවා. චුම්බකයක් වුණාම මේ ටික මෙයාට ආකර්ෂණය වෙනවා. ඉස්සර නිකම්ම නිකන් යකඩ කෑල්ල ආකර්ෂණය වෙන්නේ නැහැ. ඔන්න මෙයාගේ ධාරාවක් යවනවා. එතකොට මේ යකඩ ටික මෙයාට ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ ගෙනියන්න ඕනේ තැනට ගෙනල්ලා ආය අර කරන්ට් එක යන එක නවත්තනවා. ධාරාව යන එක නවත්තනවා. ඉතින් එතකොට ආය යකඩ කෑල්ලක් නේ. යකඩ ආකර්ෂණය වෙන්නේ නැහැ. ඊටු ටික අතහැරෙනවා. ඔන්න ඕකයි මෙතන පාවිච්චි වෙන මෙකනිසම් එක. හරිද? ඕක තමයි ස්ථීර චුම්බකයයි විද්‍යුත් චුම්බකයයි අතර තියෙන ප්‍රධාන වෙනස. හරිම බේසික් දෙයක් තියෙන්නේ. ස්ථීර චුම්බකයේ ඉපදුන දවසේ ඉඳන් චුම්බකයා විද්‍යුත් චුම්බක ගත්තම ඌ හැමතිස්සෙම චුම්බකයක් නෙමෙයි නිකන් යකඩ කෑල්ලක් විදිහට තියෙන්නේ. හැබැයි එයාට හිතුනොත් එයාට චුම්බකයක් වෙන්න පුළුවන්. චුම්බකයක් වෙන්න මොකද්ද කරන්න ඕනේ? එයාගෙන් කරන්ට් එකක් යවන්න ඕනේ. ඔන්න ඕකයි මේකේ තියෙන බේසික් දේ. හරි. අපි දැන් විද්‍යුත් චුම්බක පොඩ්ඩක් පැත්තකින් තියලා අර අපි කතා කරන පළවෙනි එක ස්ථීර චුම්බක ගැන කතා කරමු. ස්ථීර චුම්බක වලිය. ස්ථීර චුම්බක. මේ ස්ථීර චුම්බක වර්ග තුනක් තියෙනවා. මේක මම හිතන්නේ ඩිරෙක්ට් සිලබස් එකේ නෑ. හැබැයි වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක කඩෙන් ගන්න දෙන්න රතු පාට නිල් පාට. මේක හරියට නිකන් දණ්ඩක් වගේනේ. ඉතින් මුගෙනම දණ්ඩ චුම්බක. දණ්ඩ චුම්බක. ඊට පස්සේ තව මෙහෙම එකක් ඉන්නවා. මොකද? ඒ කියන්නේ එකක් නිල් පාට එකක් රතු පාට. මොකද්ද නිල් පාට මම දන්නේ. මේක නිකන් අර මේ මොකද්ද අශ්වයෝ ඉන්නේ. අශ්වයෝගේ කුරේට දාන්නේ අර ලාඩ. අශ්වයෝගේ කුරේට දාන්නේ ලාඩ. ආයේ ලාඩවක හැදෙන්නේ අශ්ව ලාඩන්නේ. ලාඩ චුම්බක නෙවෙයි ඒ කුරේටනේ දාන්නේ. කුර නෙවෙයි කුර උපචුම්බක. ඊට පස්සේ මොඩි මෙහෙම ගැජට් එකක් මේ හරිය ඩම්බල් එකක් වගේ නේද? මේ උස්සන ජිම්මේ. මේක මොකද්ද දණ්ඩ චුම්බක. හරි දණ්ඩක් වගේ ඇත්ත. මේක කුරේට දාන ලාඩම වගේ ඉතින් කුර උපචුම්බක. හරි. මේක මොකද්ද ඩම්බල් චුම්බකද? ඩම්බල් එක නිසා ඩම්බල් චුම්බක නේ. ඩම්බල් නේ. මේ නියන් අර මේ ඉරට්ටක් කරගෙන ගුලියක් දාලා වගේනේ. ගුලියක් වගේ හරිද? ගුලියක් නෙමෙයි. ගුලියක් චුම්බක නෙවෙයි. ගුලියක් චුම්බක. අර සිංහලට තියෙන සංදි කරනවා නේ. සංදි මොකක්ද දන්නේ නැහැ. මේක කොහොමද සංදි විසන්දි කරන්නේ? ගුලියක් චුම්බකද? ඔන්න ඔයලා නෝ ගුලියක් චුම්බක නෙවෙයි. ගුලියක් චුම්බක. ඒ සංදි නේ. එන මොකක්ද? ගුලියක් චුම්බකත් නෙවෙයි වැරදුනා. සෝරි. ගුලා අක්චුම්බක. හරිද? ගුලා අක්චුම්බක. ගුලියක් වගේ තමයි කියවෙන්නේ. හැබැයි ගුලා අක්චුම්බක. ඕක තමයි ස්ථීර චුම්බක වල ප්‍රධානම ආකාර තුන. හරිද? පළවෙනි එක දණ්ඩක් වගේ දණ්ඩ චුම්බක. දෙවෙනි එකවත් ලාඩ චුම්බක නෙවෙයි. අර ලාඩම දාන්නේ කුරේටනේ. කුරේ වගේ නේද? කුරප චුම්බක. මේකෙන් ගුලියක් නේ ගහලා දෙන්නේ. ගුලියක් නෙවෙයි ගුලා අක්චුම්බක. හරි. ඔන්න ඔය විදිහට මේ තුන දාන්න පුළුවන්. මේක නම් වැඩක් නැහැ මම හිතන්නේ. මේ දෙක නම් ඕනි වෙනවා. ඕක තමයි ස්ථීර චුම්බක වල ප්‍රධානම වර්ග තුන. හරිද? දැන් මේ ස්ථීර චුම්බක උනත් ඔය තව මොනවද අනිත් එක විද්‍යුත් චුම්බක උනත් ඔය දෙකම පාවිච්චි වෙන තැන් තියෙනවා. ඇප්ලිකේෂන්ස් කියලා කියන්නේ මේවා පාවිච්චි වෙන ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඔය ඉතින් මොනවද පාවිච්චි වෙන්නේ? මෝටර වල පාවිච්චි වෙනවා. හරිද? ඊට පස්සේ තව ATM කාඩ් තියෙන ගෙවන්නේ අන්න ඒ වගේ පාවිච්චි වෙනවා. තව ගෘහාශ්‍රිත උපකරණ ඊට පස්සේ අර දැකලා MRI ස්කෑන් කියලා එකක් තියෙනවා. අර මෙහෙම තියෙන මැෂින් එකක්. ඒ මැෂින් එක අස්සර මෙහෙ එකක් තියෙනවා. ඒක අස්සර මනුස්සයා දාන්න තියෙන. නවල හොස්පිටල් එකේ මැඩ් එකක් ගියාම ඉස්සර. MRI නේද කියන්නේ ඒක? හරිද? IT වල තිබුණා. IT කරන ජනතාව දන්නවා නේද? MRI. හරි. ඔන්න ඕක මේ ඔය ඒ මැෂින්ස් වල පාවිච්චි කරන ඔය වගේ අපි හිතන්නේ නැති ගොඩක් තැන්වල මේ චුම්බක කන්සෙප්ට්ස් පාවිච්චි වෙනවා. හරි. ස්ථීර චුම්බක සහ විද්‍යුත් චුම්බක පොදුයි. ඕක තමයි සිද්ධිය. ඊට පස්සේ තියෙනවා ගොම් පාට් එකක් ප්‍රොෆෙසර්ට දෝදු හැදිලා යන දාලා තියෙන එකක්. ඒ තමයි චුම්බක වලට ආකර්ෂණය වෙන ඒවායි චුම්බක වලට ආකර්ෂණය නොවන ඒවායි. ඉතින් ඒක මොන්ටිසෝරි පොතකට දාන්න ඕන එකක් තමයි වැරදිලා දාලා තියෙන්නේ. ඒක ඕනි එකෙක් දන්නවා.
හරි. දැන් අපි මෙච්චරලා කතා කරේ චුම්බක කියන එකනේ. චුම්බක. දැන් ගොඩක් අය බය කොටසක් තියෙනවා චුම්බක නෙමෙයි චුම්බක ක්ෂේත්‍ර. මොකද චුම්බක ක්ෂේත්‍ර කියලා කියන්නේ? චුම්බක ක්ෂේත්‍ර. හරි. මොකද්ද මේ චුම්බක ක්ෂේත්‍රයක් කියලා කියන්නේ? හරි. දැන් මෙහෙමනේ අපි ස්ථීර චුම්බක සමාන කරේ නිකන් මිනිස්සෙක්ට සාමාන්‍ය මිනිස්සෙක් ඉපදුන දවසේ නම් මිනිස්සෙක්. හරි. අපි කියමු මිනිස්සෙක්ගේ මැරෙක් කියලා පොඩි. අර ඉන්නේ පාතාල සීන් එකේ ඉන්න කට්ටිය. හරි මැරෙක්. විද්‍යුත් චුම්බක කියන්නේ සිවන්නේ. හරි. ඒක කමන්නේ කවුරු හරි. චුම්බක කියන්නේ මැරෙක්. නම් හරිද? ඒ මැරයට තියෙනවානේ පොඩි ඒරියා එකක් මේ මගේ ඒරියා එක කියලා. මේ මැරයට රඟන්න පුළුවන් ඒරියා එකක් තියෙනවානේ. right ඔන්න ඔය චුම්බක කියන මැරයගේ උට රඟන්න පුළුවන් උට වැඩ දාන්න පුළුවන් උට මිනිස්සු බය කරන්න පුළුවන් උට මිනිස්සුන්ට ඇෆෙක්ට් කරන්න පුළුවන් ඒරියා එක තමයි අපි කියන්නේ චුම්බක ක්ෂේත්‍රය කියලා. දැන් මේ නම ගැලපෙන්නේ නෑ නේද කියලා හිතනවා නෑ ගැලපෙනවා. ඒරියා එකනේ මේ මැරයගේ ඒරියා එක. ඒරියා එකට සිංහලෙන් කියන්නේ මොකද්ද? වර්ගඵලය එහෙම නැත්නම් ක්ෂේත්‍රඵලය කියලා කියනවා නේද? ක්ෂේත්‍රඵලය. ඔන්න ඕකේ ඔය ක්ෂේත්‍ර කියලා වචනයක් තියෙනවානේ. ඒකෙන් තමයි ඒරියා වචනේ ඇවිල්ලා තියෙන්නේ. හරි. හරි චුම්බකයේ ඒරියා එක. චුම්බකයේ උට වැඩ දාන්න පුළුවන් ඒරියා එක. දැන් මොකක්ද ඔය චුම්බකයට දාන්න පුළුවන් වැඩ? දැන් මැරේක් නා අනිත් උන් බය කරන්න පුළුවන්. හරි. එක සීන් තියෙනවානේ. උට නියමිත ඒරියා එකක් තියෙනවා. දැන් අපි හිතමු ගාල්ල පැත්තේ මැරෙක් කියලා. ඌ ගාල්ලේදී එන පුර වෙන්න පුළුවන්. හැබැයි නුවරට ගියාට පස්සේ ඌ ගණන් ගන්නවත් නැහැ. ඒ උගේ ඒරියා එක නෙමෙයි. ඒ උගේ ක්ෂේත්‍රය නෙමෙයි. උගේ ක්ෂේත්‍රය වෙන එකක්, right? හරි. ඒ වගේ තමයි මේ චුම්බකය. ගන්න කවුරුයි? චුම්බකයක් ඉන්නවා. මොකක්ද එයාගේ නම? මොකද මැර නමක් දාන්න නමක් හරි ඔයාලා කැමති එකක් දාගන්න. හරි. උට වැඩ දාන්න පුළුවන් ඒරියා එක අපි හිතමු මෙන්න මේ ඒරියා එක කියලා. මෙන්න මේ ඒරියා එක තමයි එයාගේ ක්ෂේත්‍රය කියලා කියන්නේ. දැන් මේක සයන්ටිෆිකලි මෙච්චරලා ගොම්පාට් එකෙන් කිව්වේ සයන්ටිෆිකලි කියනවා නම් කිසියම් චුම්බකයකට හරි කිසියම් චුම්බකයක් ගත්තම ඒ චුම්බකයට තවත් චුම්බකයකට බලපෑමක් ඇති කරන්න පුළුවන් ප්‍රදේශය. මොකක් හරි චුම්බකයක් ගත්තම ඒ චුම්බකයට වෙනත් චුම්බකයකට හරි මොකක් හරි ආරෝපණයකට හරි බලපෑමක් ඇති කරන්න පුළුවන් ප්‍රදේශය. ඒ කියන්නේ දැන් හිතන්න මේක එක කාන්දමක්. දැන් මොකද්ද බලපෑම කියලා කියන්නේ? මුන්ට එහෙම අනිත් උන් බය කරන්න මොකක්වත් දැන් මුන් කාන්දන්නේ. උන්ට පුළුවන් ඉතින් එකෙක් ආකර්ෂණය කරන්න හරි විකර්ෂණය කරන්න හරි විතරයි. අපි තුමු මෙයා එක මොකෙද්ද කාන්දමක්. අපි ගන්නවා තව කාන්දමක්. අපි ආව මෙයාගේ ළඟටම ගන්නවා. එතකොට දැන් මෙයාට මෙයාව ආකර්ෂණය කරන්න පුළුවන්. අපි තව චුට්ටක් ඈතට යනවා. ඒත් මෙයාට මෙයාව ආකර්ෂණය කරන්න පුළුවන්. තවත් චුට්ටක් ඈතට යනවා. ඒත් මෙයාට මෙයාව ආකර්ෂණය කරන්න පුළුවන්. තවත් ඈතට ගියොත් එහෙම මේක මෙයාගේ ඒරියා එක නෙමෙයි. මෙයාට මෙයාව ආකර්ෂණය කරන්න බෑ. අන්න මොකක් හරි චුම්බකයකට තවත් චුම්බකයක් හෝ ආරෝපණයක් කියලා අපි දැනට කියමු චුම්බකයක් කියලා. කිසියම් චුම්බකයකට තවත් චුම්බකයකට බලපෑමක් ඇති කරන්න පුළුවන් ප්‍රදේශය ඒ ඒරියා එකට අපි කියනවා චුම්බක ක්ෂේත්‍රය කියලා. ඔන්න ඕක තමයි බේසික් කතන්දරේ චුම්බක ක්ෂේත්‍රයක. හරිද? චුම්බකයකට වැඩ දාන්න පුළුවන් ඒරියා එක මේක චුම්බක ක්ෂේත්‍රයක් කියලා කියන්නේ. හරි. දැන් ওই චුම්බක ක්ෂේත්‍රය ඇහැට පේනවද? පේනවනේ. ඔව් චුම්බකයක් ගේනවා ගෙදරට මේ පේනවා මුගේ ඒරියා එක මේක කියලා. එහෙම පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ ඒවා. ඒක ඇහැට පේන්නේ නැති එකක්. එයාට අපිට ඇහැට පේන්නේ නැහැ. ඔන්න චුම්බකය ගත්තා මේ තමයි මෙයාගේ ඒරියා එක. ඇහැට පේන්නේ නැහැ ඒක. මෙහෙම මාක්කයක් පේන්නේ නැහැ. මේක තමයි මෙයාගේ චුම්බක ක්ෂේත්‍රය කියන්නේ. එහෙම නැත්නම් එයාගේ ඒරියා එක මේක. එයාට බලපෑම් කරන්න පුළුවන් මෙච්චරයි අච්චරයි කියලා පේන්නේ නැහැනේ. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය කියන්නේ මේ ඇහැට පේන එකක් නෙමෙයි. ඒක ඇහැට පේන්නේ නැහැ. right? හැබැයි අපිට ඒක
ඒකින් මොකක් හරි එකට බලපෑමක් වෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඒ කොහොමද? තව එකක් අරගෙන චුම්බකයක් ගලා තියහම මෙතන. මු මේ වෙනවනම් ඔව් බලපෑමක් තියෙනවා. ආරෝපණය කියලා තියන්න මෙතන. ඒක මේ පැත්තට යනවනම් ආරෝපණය කියන ආරෝපිත ද්‍රව්‍යයක් යනවනම් ඔව් බලපෑමක් තියෙනවා. බලපෑමක් නැද්ද තිබෙනවද කියන එක හොයාගන්න පුළුවන්. හැබැයි චුම්බක ශේෂ්ත්‍රය හැට පේන්නේ නැහැ. හරි. ඕක තමයි බේසික් කතන්දරේ. හරි. දැන් ඔය චුම්බක තියෙන්නේ. චුම්බක තියෙනවා. එන්දියන් ඉස් තියෙනවා. හරි. දැන් මේ චුම්බකවල හරිද? චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවානේ. ඒ කියන්නේ ආ වැඩ දාන ඒරියා එකක් තියෙනවානේ. මේ ඒරියා එකේ අර දැකලා තියෙනව නේද මෙහෙම මේ තියෙනවා මේ චුම්බකවල. මොනවද දන්නේ නැහැ මොනවද දන්නේ නැහැ. ඔහොම සීන් ටිකක් තියෙන්නේ. ඒක තියෙනවා. මොනවද මන් දන්නේ මට තේරෙන්නේ නැහැ. හැබැයි තියෙනවා. ඔන්න ඕව මොනවාද? ඇයි ඒව අදින්නේ? හරි. ඔය දින චුම්බකයේනේ. චුම්බකයේ තියෙනවා. චුම්බකයට වැඩ දාන්න පුළුවන් ඒරියා එකකුත් තියෙනවා. ඔය ඒරියා එකේ චුම්බක බල රේඛා ඔය ඒරියා එක නිරූපණය වෙන්න අදින රේඛා අපිට ඒරියා එක නිරූපණය කරන්න අදින්න පුළුවන් එක එක දේවල්. අන්න ඒ නිරූපණය කරන්න අදින රේඛා තමයි ඔයගොල්ලෝ දකින්න වෙන්නේ. හොදිනවා. චුම්බක ශේෂ්ත්‍ර කිව්ව ගමන් ඉස්සලාම ඔළුවට එන්නේ මේකනේ. මේ චුම්බකේ ගත්තම මේ චුම්බකයට වැඩ දාන්න පුළුවන් ඒරියා එක. එහෙම නැත්නම් මේ චුම්බකයට අනිත් අයට බලපෑමක් ඇති කරන්න පුළුවන් ඒරියා එක නිරූපණය කරන්න තමයි අපි අදින්නේ චුම්බක බල රේඛා. ඒක දැන් අපිට එන් වලින් පටන් ගන්නත් පුළුවන්. අර දැකලා තියෙනවනේ මේ වගේ ඊතලයක් එහෙම දාලා තියෙන්නේ. ඒතර අපිට ඕන නම් මේක එන් වලින් පටන් ගන්නත් පුළුවන්, එස් වලින් පටන් ගන්නත් පුළුවන්. කාගෙන්ද පටන් ගන්නෙ? දැන් මෙහෙමනේ. අපි ගත්තම සමහර තැන්වල මේ ගොඩක් තැන්වල අපි ප්‍රධානත්වයක් දෙනවනේ. ගෙදර ගත්තම ගෘහමූලික තාත්තට ප්‍රධානත්වයක් දෙන. ඒ වගේ ගොඩක් මේ සොසයිටි එක හැදලා තින්නේ කෙනෙක්ට ප්‍රධානත්වයක් දෙන විදියට. ඒ කියන්නේ ප්‍රධානත්වය තියෙන කෙනාගෙන් තමයි දෙයක් පටන් ගන්නෙ. දැන් අපි ගත්තොත් පොසිටිව් නෙගටිව් ධන ඍණ ගත්තම ධනට පොඩි ප්‍රධානත්වයක් තියෙනවා. ඇයි එහෙම දන්නේ නැහැ තියෙනවා. ඒ දන්නේ. ඒ වගේ තියෙනවා. උතුරු දකුණ ගත්තම උතුරට ප්‍රධානත්වයක් තියෙනවා. ඇයි මොකක්ද මේ වෙනස? ඉතින් එහෙම දන්නේ ඉතින් ඒවට තියෙනවා. ඒ වගේ අර සොසයිටි එකේ එක දේවල් වල ප්‍රධානත්වයක් තියෙනවා. ඒ ප්‍රධානත්වයේ තියෙන දේෙන් තමයි සාමාන්‍ය දෙයක් පටන් ගන්න. ඒ කියන්නේ දැන් හිතන්න කම්පැනි එකක ඩිනර් එකක් තියෙනවා. ඒ කම්පැනි එකේ ඩිනර් එකේ ලොක්කක් ඉන්නවා, යටම කවුරු හරි ඒ ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. කෑම කන්න පටන් ගන්නේ කවුද? ලොක්කගෙන්. ඒ වගේ තමයි. ඕනිම දෙයක් පටන් ගන්න ප්‍රධානත්වය වැඩි එක්කෙනාගේ. හරිද? දැන් මේකත් එන් කියන්නේ නයනි සඳුනි නෑ නෝත් සවුත් නෝත් කියන්නේ මොකද්ද? නෝත් කියන්නේ උතුර. සවුත් කියන්නේ මොකද්ද? සවුත් කියන්නේ දකුණ. මුන් දෙන්නගේ ප්‍රධානිය කවුද? නෝත්. ඒ කියන්නේ උතුර. හරි. එහෙනම් මේ අර අපි ඇඳපු අර මොකද්ද මගුල් රේඛා ටික තියෙන්නේ. ඇයි ඒ කියන්නේ? චුම්බක ශේෂ්ත්‍ර නිරූපණය වෙන්න. අන්න ඒ රේඛා ටික අදින්න පටන් ගන්න ඕනේ N ගෙන්. හරි. ඉවර වෙන්න ඕනේ S ගෙන්. දැන් මෙහෙම වෙන්දර බෑනේ. ඉතින් මේක මොකාගෙන් පටන් ගෙන දන්නේ නිසා ඊතලයක් දානවා මේ. ඔය වගේ ඕනි තරම් අපිට අදින්න පුළුවන්. මෙහෙම අදින්න පුළුවන්. හරි. මේ හැම එකම මේ නෝත්ගෙන් පටන්ගෙන සවුත්. ඔන්න ඔකයි වැඩි. ඊට පස්සේ මෙහෙම තියෙනවා මේ. මෙහෙම තියෙනවා. අර දැකලා ගන්නේ මෙහෙමක් තියෙනවා මේ. සොයසර් වැරදුනා. ඔය මොකක්ද දෙන්නේ? නෝත්ගෙන් පටන් පිස්සු වැඩනේ කරන්නේ. නෝත්ගෙන් පටන් ගන්නනේ. ඔව්. මේකත් දැකලා තියෙනව නේද? ඉතින් දැන් මේක නෝත්ගෙන් පටන් ගෙන සවුත් නෑනේ. මෙහෙම තියෙන ඒවා. අර පොතේ තියෙන්නේ. දැන් මේ නෝත්ගෙන් පටන් ගන්න තියෙනවා. හැබැයි සවුත් ගිහිල්ලා නෑනේ. නෑ සවුත් ගිහිල්ලා තියෙන්නේ. ඒ පොතේ ඉඩමදි වෙලා තින්නේ. අපි තුන් එන සවුත් වෙනවා ඒක. මේකත් මෙහෙම ගිහිල්ලා එහෙම අදිනවා නම් බා අදින්න පුළුවන් ඉතින් අර දගුණි තරම් රවුන්ඩ් එකට ගිහිල්ලා අදිනවා. එහෙම බෑනේ. ඔව්.
ඒ නිසා තමයි මේව නිරූපණය වෙන්නේ. දැන් මේකත් යනවා. හැබැයි අනන්තයටම යනවා. හැබැයි ආය සවුත්ට එනවා. ඔන්න ඕකයි මේ තුනේ කන්සෙප්ට් එක. මේක මේ නෝර්ත්කින් පටන් ගන්න සවුත්. නෝර්ත්කින් පටන් ගන්න සවුත්. නෝර්ත්කින් පටන් ගන්න සවුත්. ඇයි නෝර්ත්කින් පටන් ගන්නෙ? අපි හැමතිස්සෙම ප්‍රධානත්වය දෙනවා උතුරට. නෝර්ත්කින් පටන් ගන්න සවුත්. 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 නෝර්ත්කින් පටන් ගන්න අනන්තයට ගිහිල්ලා අනන්තේ නම් සවුත්. ඔන්න ඔකයි මෙතන තියෙන කන්සෙප්ට් එක. දැන් දණ්ඩ චුම්බකයක චුම්බක බල රේඛා ඇඳා. ඊට පස්සේ වගේම ඉන්නවනේ තව එකෙක්. කවුද? මම ඉන්නේ මෙන්න මේ හාදේ. කවුද? කැතනවන්නට දීලා තියෙන කුරප චුම්බක. එන කැතනවන්නේ. මෙතන තියෙන N මෙතන තියෙන S. මේක අඳින්නේ කොහමද? එකම තැටියේ තියෙන. නෝත්ගෙන් පටන් ගන්න සවුත්. මෙහෙ ඔන්න අදින්න පුළුවන්. ඉතින් ඒතකොට මෙහෙම බැරිද? මෙහෙම වෙලා පාර වගේ අදින්න පුළුවන්. ඉතින් ඒකත් නෝත්ගෙන් පටන් ගන්න සවුත් නේ. ඔව් ඉතින් එහෙමත් පුළුවන්. අවුලක් නැහැ. ෂේප්. ඕන විදිහට අදින්න පුළුවන්. ඔය ඇන්දේ මොනවද? චුම්බක බල රේඛා. හරි. එතකොට දැන් අපි දන්නවා චුම්බක ශේෂ්ත්‍රයක් කියන්නේ මොකක්ද? ඒ චුම්බක ශේෂ්ත්‍ර නිරූපණය අපි ජෙනරලි කියන්නේ ඒක 100% හිතන්න එපා. චුම්බක ශේෂ්ත්‍රය, ඒ කියන්නේ ඒරියා එක නිරූපණය වෙන්න අපි චුම්බක බල රේඛා අඳිනවා. කොහොමද? නෝත්ගෙන් පටන් ගන්න සවුත්. හරි. දැන් මේ චුම්බක බල රේඛා ඇඳා. ඇයි? මේක නිකන් ඇඳෙත් නෑ. මේකෙන් මාර ලොකු වාසියක් අපිට ගන්න පුළුවන්. මොකද්ද? චුම්බක බල රේඛා වලින් චුම්බක බල රේඛා කියන්නේ ඔය දැන් ඇඳේ ඉරි. ඔව්. මොනවා චුම්බක බල රේඛා? අර ඇඳේද? ඔය ඉතින් ඒ වගේ මාර ලොකු වාසියක් අපිට ගන්න පුළුවන්. මොකද්ද වාසිය? මෙන්න මේකයි වැඩේ. නෝත්ගෙන් පටන් ගන්න සවුත්. කට කැඩෙනවා මගේ ඔක කියලා. හරි. ඔය තියන්නේ මොනවද? චුම්බක බල රේඛා. මේ චුම්බක බල රේඛා මේ වගේ ගන්න පුළුවන් වාසිය මොකද්ද? මෙහෙමයි. දැන් ඒක පොඩ්ඩක් තියලා අපි ශේෂ්ත්‍ර ඵලය ගැන කතා කරමු. ශේෂ්ත්‍ර ඵලයේ වර්ගඵලයනේ. ඒ වර්ගඵලය කියන්නේ අදිශයක්ද දෛශිකයක්ද? මොකද්ද අදිශයක් දෛශිකයක් කියලා කියන්නේ? අදිශයක් කියලා කියන්නේ විශාලත්වයක් විතරයි තියෙන්නේ. දිග. ඔව්. මේක සෙන්ටිමීටර් 5ක් දිගයි උතුරට. එහෙම කියන්නේ. ඒ වගේ තියෙන අදිශ. දෛශික කියලා කියන්නේ විස්ථාපනය. ඒ වගේ අර විශාලත්වයකුත් තියෙනවා, දිශාවකුත් තියෙනවා. හරි. ප්‍රවේගය තියෙනවා. හරි. සෙන්ටිමීටර් තප්පරයට සෙන්ටිමීටර් 20ක් උතුරු දිශාවට. අන්න එහෙම තියෙනවා. ඒවා දෛශික. දැන් චුම්බක පැත්තකට තියලා මොකක් හරි ශේෂ්ඨ ඵලයක් අපි ගත්තොත් එහෙම. මේ කීටැග් එකේ ශේෂ්ඨ ඵලය. අපි කියමු 100යි ඝන සෙන්ටිමීටර නේ. 100යි ඝන සෙන්ටිමීටර උතුරට. 100යි ඝන සෙන්ටිමීටර ගිනි කොනට. එහෙම කියන්නේ නෑනේ. ඒතර වර්ගඵලය නැත්නම් ශේෂ්ඨ ඵලය කියලා කියන්නේ විශාලත්වයක් විතරක් තියෙන එකෙක්. උට දිශාවක් නෑ. හැබැයි චුම්බක ශේෂ්ත්‍ර වල කතන්දරේ වෙනස්. එයාට විශාලත්වයකුත් තියෙනවා, එයාට දිශාවකුත් තියෙනවා. හරි. මෙයා අර වර්ගඵල මෙයා වර්ගඵලයක් වගේ තමයි, ඒරියා එකක් වගේ තමයි. හැබැයි මෙයාට දිශාවක් තියෙනවා. අරයට දිශාවක් නෑ. හැබැයි චුම්බක ශේෂ්ත්‍රයකට දිශාවක් තියෙනවා. අන්න ඔය දිශාව හොයන්න අපිට මේ බල රේඛා පාවිච්චි කරන්න පුළුවන්. අපි මොකද්ද කිව්වේ? අපි චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ඒක අපි නිරූපණය කරන මේ චුම්බක බල රේඛා ඇඳා මේ බල රේඛා වලින් පට්ට වැදගත් වැඩක් කරන්න පුළුවන් කියලා හොයාගත්තා. මොකද්ද ඒ කරන්න පුළුවන් වැඩේ? චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හොයන්න පුළුවන්. ආයෙත් කියනවා අපි මේ චුම්බක බල රේඛා ඇඳා මේ චුම්බක බල රේඛා වලින් පට්ට ලොකු වටින වැඩක් කරන්න පුළුවන් කියලා කිව්වා. මොකද්ද මේ පට්ට ලොකු වටින වැඩේ? මේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හොයන්න පුළුවන්. කොහොමද චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හොයන්නේ? මෙහෙම. ඔය චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව තනින් තනට වෙනස් වෙනවා. දැන් මේක මෙහෙම ඇඳලා මේ හැම දශමෙම ඉර තියෙනවා හරිද? හැබැයි කැපෙන්නේ මේ තියෙන. මම කියන මෙන්න මේ ලක්ෂයට යනවා.
මොකක් හරි මේ තියෙන ලක්ෂයට ගිහිල්ලා මට දැන් මේ ලක්ෂයේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයන්න ඕනේ. හරිම සරලයි. මේ රේඛාවේ දිශාව තමයි උගේ දිශාව කියලා කියන්නේ. මම මේ ලක්ෂයට යනවා. මට දැන් චුම්බක ක්ෂේත්‍ර දිශාව හොයන්න ඕනේ. හරි සරලයි. මේ රේඛාවේ දිශාව තමයි උගේ දිශාව කියලා කියන්නේ. හරි. මම මේ ලක්ෂයට යනවා. මට දැන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයන්න ඕනේ. හරි සරලයි. මුගේ දිශාව තමයි චුම්බක ක්ෂේත්‍ර දිශාව කියලා කියන්නේ. එතකොට ඉතින් මේ මෙතන චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට. මෙතන චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තනින් තනට වෙනස් වෙනවද? ඔව් වෙනස් වෙනවා. ඔන්න ඔකයි වෙන්නේ. හරි. එක තැන අනුව එක විදිහට චුම්බක ක්ෂේත්‍ර දිශාව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔච්චරයි සීන් එක. හරිද? මොකක්ද දැන් කතා කරේ? චුම්බක ක්ෂේත්‍රයක් කියන්නේ මොකක්ද? ඒ චුම්බක ක්ෂේත්‍රයේ තියෙන ඒක නිරූපණය කරන්න අපි අඳිනවා රේඛා වර්ගයක්. ඒ රේඛා වර්ගය මොකක්ද? චුම්බක බල රේඛා. ඒ චුම්බක බල රේඛා වල පට්ට වැදගත්කමක් තියෙනවා. මොකක්ද? චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයන්න පුළුවන්. කොහොමද කරන්නේ? රේඛාව උඩට ගියාට පස්සේ ඒ රේඛාවේ දිශාව තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කියලා කියන්නේ. ඉසි. හරි. දැන් මොක මේ බලමු අපිට 100% සෙට් වෙලාද කියලා. ඒකට මේ එසේ දැන් ඔය පොඩි චුම්බක සීන් නැති. අපි යමු ලෝකෙ ලොකුම චුම්බකයට. ඔයාලා දන්න ලෝකෙ ලොකුම චුම්බකේ. ඔයාලා දන්න ලොකුම චුම්බකයට. මොකද්ද ඔයාලා දන්න ලොකුම චුම්බකේ? මොකද්ද? කල්පනා කරන්න. ඔයාලා ඒකට හිටන් ඉන්නේ. මොකද්ද පොඩි චුම්බක අපිට එපා අපිට දෙන්න ලෝකෙ ලොකුම චුම්බකේ. හරිද? ඔව් තියෙනවා. පරාට එකක් නෙවෙයි. හරිද? මොකක්ද මේ පෘථිවිය? අහලා තියෙනවද පෘථිවියේ තියෙන උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය එහෙම සිද්ධියක්? මොකද ඉතින් ඔයාලා හිතන් ඉන්නා මේ තියෙන්නේ උත්තර ධ්‍රවය එදිනේ දකුණ. දැන් මෙයා මේ දණ්ඩ චුම්බකයක් විදිහට හැසිරෙන්නේ. හරි මේක ඉතින් එන් වෙන්නේ නැති මේක එස් වෙන්නේ නැති කියලා ඕගොල්ලෝ හිතන් ඉන්නවා. මං කියනවා නෑ එහෙම නෙමෙයි. මේක තමයි එන්. මේක තමයි S. ඔයාට දූතුද? බලමු. මෙහෙම හරි දැන් මේක මේ පෘථුවිය කියලා හිතන්න එපා. අපි හිතමු මේක නිකම්ම මේ දණ්ඩ චුම්බකයක් කියලා. මේ තියෙන්නේ N. මේ තියෙන්නේ S. ඒතර මේ අදින්නේ කොහොමද? නිකන් S. ඕනේ අදින්නේ මට දැන් පාවෙලා දින්නේ කියලා අපි කෙලින්ම ලොකු වැඩේට වහිමු. මෙයාව දණ්ඩ චුම්බකයක් කියලා හිතන් අදින්නු. N වල ඉඳන් S වලට. කොහෙන්ද? 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 හොදියන හරි. ඕනේ තියෙන සීන් එක. හරි දැන් මේකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මම කියනකොට මේක පිළිගන්නකො. N යට තියෙන්නේ. ඔයාලා නෑ යට තියෙන්නේ හරිද? S උඩ තියෙන්නේ. දැන් මම වැරදි කියලා ප්‍රූව් කරන්න එක්කෙනෙක් ගෙනවා මෙතනට මාලිමාවක්. හරිද? මාලිමාවක් ගෙනවා ඔය තියෙන්නේ තුර තියෙන දකුණ හරිද? ඒකේ කට්ට හැරෙන්නේ මේ පැත්තටනේ. මාර කේස් එක. දැන් මම කියනවා උතුර තියෙන්නේ මේ පැත්තට. හැබැයි මම පිළිගන්නේ නැහැ ඕගොල්ලෝ හිතන් ඉන්නේ උතුර තියෙන්නේ මේ උඩ කියලානේ. හරිද? මම කියන උතුර තියෙන යට. හරි. දැන් ඔය බලන් ඉන්න එකේ ගේනවා මාලිමාවක් නෑ පච කියන්නේවා ගුරුනේ ඔය උගන්නන්න දවසේ. මේ බලන්න. මේ තියෙන්නේ උතුර තියෙන්නේ උඩ. මම කිව්වනේ උතුර තියෙන්නේ උඩ. මේකයි සීන් එක. මාලිමාව හැදිලා තියෙන්නේ උතුරු පැත්තට හැරෙන්න නෙමෙයි. උතුරු දකුණ වැඩක් නැහැ. මාලිමාව හැමතිස්සෙම හැදිලා තියෙන්නේ මේ චුම්බක රේඛා තියෙන්නේ බල රේඛා. මේ බල රේඛාවල දිශාවට හැරෙන්න. උට අනිත් ඒවා කිසිම දෙයක් වැඩක් නැහැ. උතුර කොහෙද දකුණ කොහෙද උට ඒවා වැඩක් නැහැ. උට වැදගත් එකම දේ තමයි මෙයා මම හැරෙන්නේ මෙයාගේ තියෙන මේ එක විදිහක එකෙක් තමයි මාලිමාවේ කට්ට.
මට උතුර වැඩක් නැහැ, මට දකුණ වැඩක් නැහැ. මට වැදගත් එකම දෙයයි අර අපි ඇඳපු බල රේඛා තියෙන්නේ. ඒ රේඛාවල දිශාවට තමයි මම හැරෙන්නේ. ඒ රේඛාවල දිශාව කියන්නේ මොකක්ද ඉතින්? චුම්බක ශේෂ්ත්‍ර දිශාව. ඒ කියන්නේ මාලිමාවක් කිසිම වෙලාවක උත්තර ධ්‍රවයටවත් දක්ෂිණ ධ්‍රවයකටවත් නෙමෙයි හැරෙන්නේ. එයා හැරෙන්නේ චුම්බක ශේෂ්ත්‍ර දිශාවට. ඒ කියන්නේ මේ බල රේඛාවල දිශාවට. හරිද? ඔව්. දැන් මේක S උනාට ඔයගොල්ලෝ හිතන්නේ නේද? සත්‍ය උතුරයි භූගෝලීය උතුරයි කියලා. සත්‍ය උතුර කියන්නේ මේක. හැබැයි භූගෝලීය උතුර විදිහට අපි සලකන්නේ මෙන්න මේක. හරි. ඕකයි ඊතර තියෙන concept එක ලොකුවට ඕනිම නෑ අත්‍තරම. ඒක තේරුම් නැත්නම් ඒක අමතක කරලා දාන්න. එහෙම ලොකුවට අවශ්‍යතාවයක් තියෙන එකක් නෙමෙයි. හරිද? මේක සිලබස් එකෙත් නෑ. ඉතින් කියනවා ඒ උනාට. හරි. ආයෙ බලමු. පෘථිවිය ගත්තම ඇත්ත පෘථිවිය ගත්තම ඇත්ත පෘථිවිය යට තියෙන්නේ n. අර මොකක්ද අපි කියන්නේ චුම්බකයේ n සයිඩ් එක. උඩ තියෙන්නේ චුම්බකයේ s සයිඩ් එක. north ඉඳන් south ට මෙහෙම යනවා. අපි මාලිමාවක් ගෙනාම ඔව් එයා හැරෙන්නේ south side එකට තමයි. උට north south වැඩක් නැහැ. ඌ හැරෙන්නේ හැමතිස්සෙම මේ රේඛාවල දිශාවට. එතන චුම්බක ශේෂ්ත්‍ර දිශාව. දැන් මෙතන චුම්බක ශේෂ්ත්‍ර ගත්තම එයාගේ දිශාව මේකනේ. ඒ චුම්බක ශේෂ්ත්‍ර දිශාවට තමයි මෙයා හැමතිස්සෙම හැරෙන්නේ. හරි. ඕකේ මුකුත් තේරුම් නැත්තම් ඔළුවට ගන්න ඕනේ එකම දේ තමයි අර දැන් බල රේඛා අදින තැන වෙනකම් හරිනේ. බල රේඛා වලින් චුම්බක ශේෂ්ත්‍ර දිශාව හොයන්න පුළුවන් කියන එකත් හරිනේ. භූගෝලීය උතර ඒව මුකුත් හිතන්න ඕනේ නැහැ. එකම දේ තමයි ඔක්කොම අමතක කරලා දාන්න එකක්වත් තමයි වැඩක් නැහැ. වැඩක් තියෙන එකම දේ තමයි හැමතිස්සෙම මාලිමාවක් හැරෙන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවට. අපි හිතමු මොකක් හරි චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා මේ පැත්තට. අපි මාලිමාව ගෙනල්ලා මෙතනට තිබ්බොත් එයා හැරෙන්නේ මේ පැත්තට. මොකක් හරි චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා මේ පැත්තට. අපි මාලිමාව ගෙනල්ලා මෙතනට තිබ්බොත් එහෙනම් එයා හැරෙන්නේ මේ පැත්තට. තවත් මොකක් හරි චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා මේ පැත්තට. අපි මාලිමාව ගෙනල්ලා එතනට තිබ්බොත් එයා හැරෙන්නේ මේ පැත්තට. මාලිමාවේ තියෙන එකම දේ තමයි එයා හැමතිස්සෙම හැරෙන්නේ චුම්බක ශේෂ්ත්‍ර දිශාවට. චුම්බක ශේෂ්ත්‍ර දිශාව හොයන්නේ කොහොමද? අර අපි ඇඳපු බල රේඛාවල දිශාව තමයි චුම්බක ශේෂ්ත්‍ර දිශාව කියලා කියන්නේ. හරි. එතකොට දැන් මෙහෙම හිතන්න ඕන තියෙන දණ්ඩ චුම්බකේ n තියෙනවා s තියෙනවා. කොහොම තියෙනවනේ. දැන් මේකේ මේ තනින් තනට අපි කියවනේ අර චුම්බක ශේෂ්ත්‍ර දිශාව වෙනස් වෙනවා කියලා. හරිද? වෙනස් වෙනවා කියවනේ දැන් මෙතන ගත්තම චුම්බක ශේෂ්ත්‍ර මේ පැත්තට. මෙතන ගත්තම චුම්බක ශේෂ්ත්‍ර මේ පැත්තට. ඒ කියන්නේ අපි මාලිමාව මෙතනට ගෙනිච්චොත් එයා හැරෙන්නේ මේ පැත්තට. චුම්බක ශේෂ්ත්‍ර අපි මාලිමාව මෙතනට ගෙනිච්චොත් එයා හැරෙන්නේ මේ පැත්තටද? ඔව් එහෙම තමයි. තනින් තනට චුම්බකයක් අවට මාලිමාවේ දිශාව වෙනස් වෙන්න හේතුව ඔන්න ඕක. හරි. ඒ මොකක්වත් තේරුම් නැත්නම් එකම දේ තමයි මාලිමාව හැමතිස්සෙම කැරකෙන්නේ මොන පැත්තටද? චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවට. හරි. අපි මේකනොත් බලමුද මේ? ඕදියන මේ තියෙන්නේ එන්නේ. මේ තියෙන්නේ S නේ. දැන් මෙතනට මාලිමාව ගෙනල්ලා තියෙනවා. මොකද්ද වෙන්නේ? ඌ හැරෙන්නේ හැමතිස්සෙම චුම්බක ශේෂ්ත්‍ර දිශාවට. දැන් මෙතන ගත්තම චුම්බක ශේෂ්ත්‍ර තියෙන මේ පැත්තට. ආයෙත් මාලිමාව හැරෙන්නේ මේ පැත්තට. ඔච්චරයි තේරුම් ගන්න ඕනේ දේ. අර භූගෝලීය උතුර භූගෝලීය දකුණ ඒවා මොකක්වත් වැඩක් නැහැ. චුම්බක වර්ග දෙකයි කියලා කිව්වනේ. මොකද්ද වර්ග දෙක? එකක් ස්ථීර චුම්බක අනික ස්ථීර නැති චුම්බක නේ. මොකද්ද? විද්‍යුත් චුම්බක. විද්‍යුත් චුම්බක වෙලාවකට යකඩයක් වගේ වෙලාවකට චුම්බකයක් වගේ අමුතු එකෙක් නේ. එහෙමුන් ගැන තාම කතා කරන්නේ නැහැ. මෙච්චරලා කතා කරේ ස්ථීර චුම්බක ගැන විතරයි. දැන් ස්ථීර චුම්බක වල කතන්දරය ඉවරයි. හරිද? දැන් පෘථිවිය ගත්තත් ඌ ස්ථීර චුම්බකයක්. හැමතිස්සෙම ස්ථීර චුම්බකයක්. ඔය ස්ථීර චුම්බක වල නිත්‍ය චුම්බක කියලා කියනවා. දැන් ස්ථීර චුම්බක ගැන ඉවරයි නම් ඊළඟේ කතා කරන්න බෑ. මොකක්ද ඊළඟ එක? විද්‍යුත් චුම්බක. විද්‍යුත් චුම්බක. ඔය විද්‍යුත් කියන්නේ මෙහෙම. විද්‍යුත් නේ.
චුම්බක. හරි මෙහෙම දාමු දෙක. දැන් විද්‍යුත් චුම්බක. විද්‍යුත් චුම්බක කියන්නේ නිකන් යකඩ කෑල්ලක් වගේ. හැබැයි එයාට විද්‍යුතය දුන්නොත්, ඒ කියන්නේ කරන්ට් එක දුන්නොත්, ඒ කියන්නේ මොකක් හරි එකක් ධාරාවක් එයාගෙන් ගමන් කරොත් අන්න ඒ වෙලාවට එයා චුම්බකයක් වෙනවා. නිකම්ම නිකන් යකඩ කෑල්ලක්. හැබැයි ඉතින් උඩ කරන්ට් එකක් දුන්නොත් ඒ විදිහම කැමති චුම්බකයක් වෙන්න. හරි. ඔකට හොඳම උදාහරණය හිතන්න නිකන් කම්බියක්. නිකන් කම්බි තියෙන්නේ. ඔය කම්බියක් තියෙනවා. කම්බි කියන්නේ යකඩ කෑල්ලනේ නිකන් ඔය. යකඩ නෙමෙයි. ඕනියක් වෙන්න පුළුවන්. ඒක හරි මොකක් හරි කවන්නේ. ඔය යකඩ කෑල්ලක් කියලා කියන්නේ නිකන් කම්බියක් හිතන්න ක්‍රෝමියම් හරි මොකක් හරි කම්බියක්. ඔය කම්බිය තියෙනවා. කම්බියෙන් අහනවා මේ චුම්බකයක් වෙමුද? බෑ. පිස්සු. චුම්බක වෙන්න අපි ඊයා චුම්බක වෙනවද? මෙච්චර ඉන්න චුම්බක වෙන්න කතා කරන්නේ. හැබැයි ඔයාලට අපි ධාරාව දුන්නොත් අන්න වැඩේ කොර වෙනවා. චුම්බකයක් වෙන්න වෙනවා. හරිද? ඉතින් මේ තියෙන්නේ කම්බියන්නේ. අපි කම්බියට මෙහෙම බැටරි එකක් සෙට් කරලා එයාට ධාරාවක් දෙනවා. ධාරාවක් කියන්නේ කරන්ට් එකක් දෙනවා. ඒතර මෙයාගෙන් මෙහෙම කරන්ට් එක ගමන් කරනවා. මේ බැටරි එක දෙන කෑල්ල මම අයින් කරන්නම්. නිකන් අපි හිතමු මෙයාගෙන් කරන්ට් එක දැන් මෙහෙම බැටරි එක දුන්නම හරිද? මෙතන ඉඳන් මෙහෙම කරන්ට් එක යනවනේ. මෙහෙම සෝරි මොකක්ද කියන්නේ? මෙහෙම යනවනේ. ඒක යනවා. හරි. මෙහෙම කරන්ට් එක මෙහෙම යනවා. මම මේ කෑල්ල දැන්ට මකන්න. අපි ඒක සෙට් කියලා හිතමු. මෙහෙම මේකේ කරන්ට් එක මෙහෙම යනවා. හරි. දැන් මොකක්ද අපි කිව්වේ? නිකන් උම කම්බියක් දිනනවා. හැබැයි උගෙන් අහනවා චුම්බකයක් වෙමුද? බෑ. හැබැයි යාට කරන්ට් එක දුන්නොත්, එයාට ධාරාවක් දුන්නොත්, එතකොට නම් කොර වෙනවා උට මේ චුම්බකයක් වෙන්නම වෙනවා. ඕකයි උතර තියෙන වැඩි. හරිද? ධාරාවක් දුන්නොත් ඉතින් මේ මොකද්ද වෙන්නේ? මෙයාට චුම්බකයක් වෙන්න වෙනවා. හරිද? හරි. දැන් ධාරාවක් දුන්නා. මෙයා චුම්බකයක් වෙලා. චුම්බකයක් නම් ඉතින් චුම්බක වලට රන් කරන්න පුළුවන් ඒරියා එකක් තියෙනවානේ. මොකද්ද අපි ඒකට කියන්නේ? චුම්බක ක්ෂේත්‍රයනේ. ඒ චුම්බක ක්ෂේත්‍රයට දිශාවකුත් තියෙනවානේ. ඒ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව අපි හොයන්න ඕනේ. ඔන්න ඕකට තමයි ඕගොල්ලෝ අහලා තියෙන අර කන්සෙප්ට්ස් දෙකක් තියෙන එකක් තමයි මැක්ස්වෙල්ස් ස්ක්‍රූ ලෝ. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමයේද කියන්නේ ඕනේ. ඒකයි ඊට පස්සේ ඇම්පියර්ගේ දකුණත් නියමය. ඔන්න ඔය දෙක තියෙන්නේ මේ නිකන් කම්බියක් තියෙනවා. ඒ කම්බියෙන් අහනවා අපි මේ චුම්බකයක් වෙමුද? බෑ. ධාරාවක් යවනවා. එතකොට චුම්බකයක් වෙන්න වෙනවා. චුම්බකයක් කියලා කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයට දිශාවක් තියෙනවා. right? අන්න එතකොට ඒ දිශාව හොයන්න පාවිච්චි කරන concept එක තමයි මේක. ඉතින් ඒතකොට කලින් විදිහට බැරිද? බෑ. ඒ ස්ථීර චුම්බකනේ. ස්ථීර චුම්බකන අපි ඉතින් M තියෙනවා S තියෙනවා අපි ඉරි ටික ඇඳලා ඒ ඉරි වල දිශාවෙන් අපිට චුම්බක ක්ෂේත්‍ර දිශාව හොයන්න පුළුවන්. මේව නෙමෙයි මේ වෙනම වර්ගයක්. විද්‍යුත් චුම්බක. මේ වගේ චුම්බක ක්ෂේත්‍ර දිශාව හොයන්න වෙනම concepts තියෙනවා. අර අපි කලින් කරා වගේ මේ බල රේඛා ඇඳලා ඒ දිශාවෙන් ගන්න බෑ මේ වගේ. හරිද? මේක වෙනම concept එකක්. එතකොට ඒකට පාවිච්චි කරන ප්‍රධානම මේවා දෙකක් තියෙනවා. හරිද? ප්‍රධානම concepts දෙකක් තියෙනවා. මොකටද? මෙයාගේ දැන් ධාරාවක් යනවනේ. ඒ කියන්නේ මෙයා චුම්බකයක්නේ. ඒ කියන්නේ මෙයාට චුම්බක ක්ෂේත්‍රයකුත් තියෙනවනේ. ඒ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවකුත් තියෙනවනේ. ඔන්න ඔය දිශාව හොයන්න තමයි අපි ඒ concept දෙක පාවිච්චි කරන්නේ. පළවෙනි එක තමයි මොකද්ද? Maxwell's screw law. තමයි මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය. මැක්ස්වෙල් කියන්නේ ග්ලෙන් මැක්ස්වෙල් නෙමෙයි, ඒ වෙන කෙනෙක්. යා නෙමෙයි මේ. ඊට පස්සේ ඇම්පියර්ගේ දකුණත් නියමය. හරිද? මේ දෙකම බේසිකලි එකයි. කිසිම වෙනසක් නැහැ. ඒ මම දන්නේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා දෙකක් හදලා තියෙනවා. මෙහෙමයි සීන් එක.
හරි එතකොට මේ දෙකම මේ මැක්ස්වෙල්ගේ ස්ක්‍රූ ලෝ එක මැක්ස්වෙල්ගේ මොකද කස්කුරුප්පු නියමය එන කැත නවන්නේ කස්කුරුප්පු නියමයි ඇම්පියර්ගේ දකුණත් නියමයි දෙකම එකයි හරිද ඔගේ පොඩි කතන්දරයක් තියෙනවා මෙහෙම ගත්තා වෙලා තියෙන්නේ හරිද කස්කුරුප්පු නෙවෙයි ස්ක්‍රූප්පුද දැන් කියන්නේ මන් දන්නේ ස්ක්‍රූප්පු එන්නේ හරි මැක්ස්ගේ ස්ක්‍රූප්පු නියමය කියන්නේ මම ස්ක්‍රූප්පු කියලා කියන්නම් කස්කුරුප්පුගේම කැතයිනේ මෙහෙම දැන් සයින්ස් අමතක කරන්න සයින්ස් වලන්න අපි කෙලින්ම හැන්ඩිමෑන් කෙනෙක් වෙන්න යන්නේ දැන් ස්ක්‍රූප්පු නියන තියෙනවා ඇනේ තියෙනවා හරිද තමයි ඇනේ තියෙනවා ස්ක්‍රූප්පු නියන තියෙනවා හරිද දැන් ඇනේ අපි කොහොමද ඇනේ ගන්නේ මෙහෙම නේද මේ පැත්තට කරකවන්නේ නේ ගලවද්දිනේ ඇනේ අස්සට යවන්නේ කොහොමද මෙහෙම මේ විදිහට කරකවන්නේ නේ ක්ලොක් වයිස් නේද ඔර්ලෝසුවේ කටු කැරකෙන පැත්තටනේ මෙහෙම තිබ්බොත් මෙහෙම කරකවනවා අපි අර ඔර්ලෝසුවේ කටු කැරකෙන පැත්තට මෙන්න මෙහෙමනේ කරකවන්නේ ඕක තමයි මැක්ස්වෙල් කියන්නේ ඌ කියන්නේ ඇන හයි කරන්නද නෑ ඇන හයි කරන්න නෙමෙයි මැක්ස්වෙල් කියන්නේ වට හිතලා නිකන් වෙලාවකට වඩු බස්ටේට් දන්නේ කියලා යාට එහෙම කියලා තියෙන්නේ මෙහෙම දැන් මේකේ මේක තියෙන්නේ මොකක්ද ඒකට කියන්නේ මන් දන්නේ අර ස්ක්‍රූප්පුවේ යකඩ කෑල්ල එයා කියන්නේ ස්ක්‍රූප්පු නියනක් ගන්නලු හරිද ගන්න අරගෙන මෙන්න මේ යකඩ කෑල්ල අර ධාරාව යන පැත්ත තියෙන්නේ ඒ යන පැත්තට මෙහෙම තියන්නලු හරිද ඒක තියන්නලු ඊට පස්සේ ඔයා ඇණයක් හයි කරනවා කියලා හිතාගෙන මේක කරකවන්නලු මෙහෙම කරකවන්නලු මෙහෙම කරකවන්නලු මොකද්ද කරන්නේ කිව්වේ ස්ක්‍රූප්පු නියනක් හරි මැක්ස් ආයේ පොතක මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය මොකද්ද කියන්නේ හරිද ස්ක්‍රූප්පු නියනක් ගන්න ඕනේ බොරුවට කියන්නේ ස්ක්‍රූප්පු නියනක් ගන්න අරගෙන එයාගේ යකඩ කෑල්ල තියෙන උල ඊතලයක් වගේනේ ඒක මේ ධාරාව යන පැත්තට කියන ඊතලේ පැත්තට මෙහෙම තියන්න තියලා ඇණයක් හයි කරනවා කියලා හිතාගෙන ඒක කරකවන්න මෙහෙමනේ කරකවන්නේ එතකොට මෙහෙමනේ කරකවන්නේ අන්න ඔය කරකවන පැත්ත තියෙනවනේ ඔන්න ඔය කරකවන පැත්ත තමයි හරිද ඔය කරකවන පැත්තට තමයි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව තියෙන්නේ දැන් මේ මොකද්ද මේ ස්ක්‍රූප්පු නියන කරගෙන මොකද්ද කරේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හෙව්වා ඒක හම්බෙලා දැන් මේ මොකද්ද ස්ක්‍රූප්පු නියන ගත්තා ධාරාව යන පැත්තට මේක තිබ්බා මෙහෙම කරකවනවා ඒතකොට දැන් අර මේක කැරකෙන්නේ මෙහෙමනේ මෙහෙමනේ ඔන්න ඔය දිශාව තමයි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව කියලා කියන්නේ හරි දැන් මේක තියලා මෙහෙමනේ කැරකෙන්නේ ඒ කියන්නේ මේ පැත්තට මෙහෙම ඔය අපිට හිතලා දෙන්න පුළුවන් හරි දැන් ඉතින් මෙහෙම මොහොත දිනවා ධාරාව යන්නේ මේ පැත්තට ඊතලයක් දැම්ම ලොකුවට මොකද්ද කරන්නේ ස්ක්‍රූප්පු නියන ගන්න අරගෙන ඒක තියන්න මේ විදිහට ඊට පස්සේ ඇනේ හයි කරනවා කියලා හිතාගෙන මෙහෙම කරකවන්න නේ එතකොට කරන්නේ මේ පැත්තට මෙහෙම ඕක තමයි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව කියලා කියන්නේ ඕක තමයි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හරි ඕක තමයි මැක්ස්වෙල්ගේ ස්ක්‍රූප්පු නියමය හරි ඉතින් මැක්ස්වෙල් හොඳ කතාවක් කියලා තියෙනවා හොඳයි හැබැයි වැඩි තියෙන්නේ මේකනේ ස්ක්‍රූප්පු නියනක් කරන් යන්න බෑ නේද විභාගෙට බෑනේ මං හිතන්නේ පුළුවන් කියලා පුළුවන්ද ස්ක්‍රූප්පු නියනක් කරන් යන්න බෑනේ විභාගෙට ස්ක්‍රූප්පු නියනක් කරන් යන්න බැරි නිසා ඇම්පියර්ට එක තේරලා ඇම්පියර්ට මේ ළමයි ගැන දුක හිතිලා ඉතින් පිස්සුයා මැක්ස්වෙල් ස්ක්‍රූප්පු නියනක් ගැන කිව්වා කියලා ස්ක්‍රූප්පු නියනක් කරන් යන්න පුළුවන් විභාගෙට ඒ නිසා එයා මුකුත් එහෙම විශේෂයෙන් කළා නෑ එයා අතින් ස්ක්‍රූප්පු නියනක් හදලා ඒ කියන්නේ අපිට අතින් පුළුවන් එක එක හදන්න දෙන්න සමනලයක් හදනවා මේ සමනලයක් දන්නේ එහෙම පුළුවන් එයාගේ ස්ක්‍රූප්පු නියනක් අතින් හදන්න කියලා තියෙනවා ඒ නේද නිකන් ෆිට් හරිද පිට් එක මේ පැත්තට හැරුවම හැබැයි දකුණු අතින් හරි වම් අතනේ දකුණු අත මෙහෙම ස්ක්‍රූප්පු නියනක් වගේ MP එච්චරයි කරලා තියෙන්නේ මුකුත් මහ ලොකු දෙයක් කරලා නැහැ ස්ක්‍රූප්පු නියනක් අතින් හදන්න කියලා දීලා අර අතින් අපි සම්බන්වල හදනවා කුරුල්ල හදනවා මකරු හදනවා හදන්න එක ඒ වගේ අතින් ස්ක්‍රූප්පු නියනක් හදන්න කියලා දීලා තියෙනවා හරි මේ ස්ක්‍රූප්පු නියනේ අර මේ මොකද්ද යකඩ කෑල්ල නම් අපි මේ යකඩ කෑල්ල මේක යන දිශාවට තියෙනවා ඊට පස්සේ අපි මේ අර ස්ක්‍රූප්පු නියන කරකවනවා කියලා දාන මෙහෙම කරකවනවා ඒකිනුත් හම්බෙන්නේ අර චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවම තමයි
ඇම්පිය මහලකු විශේෂ දෙයක් කියලා නෑ ඌ කියලා දෙන්නේ මේ අපි ස්කෘප්පුලියන කතින් හදාගන්න හරිද අපි සබනල්ලු හදනාගේ කියව හදනාගේ හොලා ස්කෘප්පුලිනක් ගෙනියන්න බැරි නිසා ස්කෘප්පුලින කතින් හදාගන්න අතින් හදාගෙන මේ කර යකඩ කෑල්ල කියලා හිතාගෙන ඌව දාන්න ධාරාව යන පැත්තට ඊට පස්සේ මේක ස්කෘප්පුලිනක් කියලා හිතාගෙන මෙහෙම කරකවන්න එහෙම කරකවද්දී අර කැරකෙන පැත්ත තියන්නේ ඒ කැරකෙන පැත්තට තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ කොච්චරයි කියන්නේ අර මැක්ස්වෙල් කියපු එකම මෙහෙම දාලා කරකවන්න කියලා කියපු එකම අර ඉතින් ඕලෙවල් ළමයි කියන අනුකම්පාවක් හිතලා එම්පියට යා ඉතින් අතින් ස්කෘප්පුලියන හදන විදිහ කියලා තියෙනවා ඒක සයින්ටිෆිකලි කියනවා මේ මහපට ඇඟිල්ල ධාරාව ගන්න දිශාවට කැරකුවාට පස්සේ ඒක අපි ස්කෘප්පුලියන කරකවන පැත්තට මේක කැරකුවම මෙන්න මේ දිශාවෙන් තමයි චුම්බක ශේෂ්ඨ දිශාව හම්බෙනවා කියලා කියන්නේ එතකොට අපි කතා කරන්නේ නිකම්ම නිකන් සන්නායක කම්බියක් ආයි සමරියක් කියනවනම් නිකම්ම නිකන් සන්නායක කම්බියක් තියෙනවා ඒ සන්නායක කම්බියේ ධාරාවක් ගමන් කරනවා ධාරාවක් ගමන් කරන නිසා එයා චුම්බකයක් බවට පත් වෙන්න වෙනවා එයි චුම්බක විද්‍යුත්යක් ගමන් කරන්නේ චුම්බකයක් වෙන්න වෙනවා ඔව් චුම්බකයක් වෙන්න උනා ඒ කියන්නේ යාට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා චුම්බක ශේෂ්ත්‍රයක් තියෙන නිසා චුම්බක ශේෂ්ත්‍රයට දිශාවකුත් තියෙනවා ඒ දිශාව කලින් විදිහට හොයන්න බෑ ඇයි කලින් විදිය කියන්නේ ස්ථීර චුම්බක මෙයා මොනවාද විද්‍යුත් චුම්බක ඒකට අලුත්ම කන්සෙප්ට්ස් දෙකක් තියෙනවා මොනකටද විද්‍යුත් නේ සෝරි චුම්බක ශේෂ්ත්‍ර දිශාව හොයන්න එකක් තමයි මැක්ස්වෙල්ගේ ස්කෘප් නියමය අනිත් එක තමයි ඇම්පියර්ගේ දකුණත් නියමය දෙකම එකයි මැක්ස්වෙල් කිව්වේ මොකද්ද ස්කෘප් නියන ගන්න ධාරාව දකුණු අතට අරගෙන ධාරාව යන පැත්තට යකඩ කැල්ල තියලා ඇණයක් ගන්නවා ඇණයක් ඇතුළට යනවා වගේ මේවා කරන්න. ඒතර අත කැරකෙන පැත්තෙන් මොකද්ද හම්බෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. ඇම්පියර් මොකද්ද උනේ? මැක්ස්වෙල් මෙහෙම කිව්වට පස්සේ O level ළමයි කියන අනුකම්පාවක් ඇති වුණා. මොකද ස්ක්‍රූප් පුණියනක් අරගෙන O level වලට යන්න බෑ. ඒ නිසා ඇම්පියර් කරපු එකම දේ මොකද්ද? අර අතින් අපි මේව සමනල්ල හදනවා වගේ අතින් ස්ක්‍රූප් පුණියනක් හදන්න කියලා දුන්නා. ඒ දකුණු අතින් හරි වම් අතින් හදුවොත් එහෙම බබාහම් වෙනවා. ඒ නිසා දකුණු අතින් ස්ක්‍රූප් පුණියනක් හදාගන්න ඒකේ අර යකඩ කෑල්ල තියෙන්නේ මේකනේ මහපට ගිල්ලනේ යකඩ කෑල්ල විදිහට අපි හදලා තියෙන්නේ. ඒක මේ ධාරාව යන පැත්තට තියලා ඇණයක් හදනවා ඇණයක් මේ පද කරනවා කියලා හිතාගෙන කරකවන්න. අත කැරකෙන පැත්තෙන් මොකද්ද හම්බෙන්නේ? චුම්බක ක්ෂේත්‍ර දිශාව. ඕක තමයි ඉතින් බේසික් කන්සෙප්ට් එක. එහෙම අමාරු දෙයක් නෑ. හරියෝ දැන් අපි ඔය ලෝස් දෙක ඒ කියන්නේ ක්ලින් මැක්ස්වෙල් නෙවෙයි වෙන මැක්ස්වෙල් කෙනෙක් අර වඩු බාස් කෙනෙක් නෙවෙයි වෙන්නදී හොඳ මිනිස්සෙක් වෙන්නේ හොඳ විද්‍යාඥයෙක් අපි හිතමු වඩු බාස් කෙනෙක් කියලා අපි හිතමු ඉතින් ඒ උන්නේ කන්සෙප්ට් එක මොකද්ද එයාගේ ස්ක්‍රූප් පුණියනේ සීන් එකයි එයාගෙන මේ ඕලෙවල් ළමයි කියන දුක හිතලා ඇම්පියර් හදපු දකුණත් නියමයයි දෙකම එකයිනේ ඉතින් ස්ක්‍රූප් පුණියනක් ගෙනියන්න බෑනේ ඔය කන්සෙප්ට්ස් දෙකම අපි ඇප්ලයි කරන්න ඕනේ දැන් එක දේවල් වලට හරිද පොඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න ඕනේ එක තැන්වල කොහොමද අපි චුම්බක ක්ෂේත්‍ර දිශාව හොයන්නේ කියලා හැබැයි ඊට කලින් පොඩි දේවල් දෙකක් ඉගෙන ගන්න ඕනේ එකක් තමයි මේක ඔන්න ඔය දෙක දැකලා තියෙනනේ කට්ටිය ඒ තියෙන තිතක් මේ තියෙන්නේ කතිරයක් එකක් තාරාවේ කණික පාත්තේ මේ තියෙන්නේ මොකක්ද දන්නවද මේකෙන් කියන්නේ මේක ඔයාලා හිතන්න මේ ඊතලයක් කියලා. හරිද? ඊතලයක් අපේ පැත්තට එද්දී අපිට පේන්නේ මේ වගේ. මෙහෙම ඊතලයක්. ඔය දන්න. ඊතලයක් අපේ පැත්තට එනවනම් අපිට පේන්නේ උලනේ. ඒ කියන්නේ මේක. අපි තුමු මේ බෝඩ් එක තියෙනවා. මේ බෝඩ් එකේ නිකන් ෆිල්ම් එකක් කියලා දන්නවා මොකක් කරේ. ෆිල්ම් එකේ ඊතලයක් එනවා අපේ පැත්තට. ඊතලයක් අපේ පැත්තට එද්දී ඉන්නේ මේ පැත්තනේ. ඒ කියන්නේ බෝඩ් එකෙන් එළියට. හරිද? මේ බෝඩ් එකෙන් එළියට ඊතලයක් එනවා නම් අපිට පේන්නේ මේ විදිහට. අපි තුමු අපි මෙහෙම ඊතලයක් යවනවා කියලා. බෝඩ් එක ඇතුළට. බෝඩ් එක ඇතුළට ඊතලයක් යවුවොත් එහෙම අපිට වෙන්නේ මේ විදිහට. තේරුණාද? ඒ කියන්නේ දැන් මේක ඊතලයක් කියලා නේ. ඔන්න දැන් ඊතලය එනවා ඔයාලගේ පැත්තට. ඒ කියන්නේ බෝඩ් එකෙන් එළියට. අපි එන්නේ මේ විදිහට නෙමෙයි. හරි නේද? ඊතලය යනවා මේ පැත්තට. ඒ කතිරයක් තියනවා කියලා දැන් ඊට පස්සේ. එතකොට අපිට පේන්නේ මේ විදිහට එන බෝඩ් එක ඇතුළට යනවා නම් බෝඩ් එකෙන් එළියට එනවා නම් මේ විදිහට පේන්නේ බෝඩ් එක ඇතුළට යනවා නම් අපිට මේ විදිහට පේන්නේ. ඕක තමයි මේ සිම්බල්ස් දෙක හරිද?
එකක් හිතන්න ඊතලයක් බෝඩ් එකෙන් එළියට එනවා නම් මේ විදිහට. ඊතලයක් බෝඩ් එකෙන් ඇතුළට යනවා නම් මේ විදිහට. නිකන් සිම්බල්ස් දෙකක්, අර සංකේත දෙකක්. ඒක එච්චරයි. මේක එතකොට බෝඩ් එකෙන් එළියට ඒක හිතාගන්න පුළුවන්. මේක බෝඩ් එකෙන් ඇතුළට. ඉතින් මේවයි සීන් එක. හරිද? මේ මොකද්ද? එළියට ඇතුළටද? එළියට. මොකෙන්ද? බෝඩ් එකෙන්. වල ලියනවා නම් පොතේ. මේ මොකද්ද? ඇතුළට. මොකේ ඇතුළටද? බෝඩ් එකේ ඇතුළට. ලියනවා නම් පොතේ ඇතුළට. හරි? ඔයයි සීන්. ඉතින් මේක මොකටද? මේකනේ. ඉතින් ඕක ඉගෙන ගන්න ඕනේ නෑනේ. ඉතින් දැන් මොකද්ද අපිට ওই සංකේත දෙකේ තියෙන වැදගත්කම? මේ අර අපි කලින් කතා කරපු මේ කම්බිය කියලා හිතන්නකෝ. ඒ කම්බියේ මෙහෙම ධාරාව යනවා කියලා හිතන්නකෝ. එතකොට අපි අර ලෝ එක දාමු බලන්න. ඔන්න මැක්ස්වෙල්ට ස්කෘප් මේ මැක්ස්වෙල්ගේ ස්කෘප් නියන විභාග ශාලාවට අරන් යන්න බැරි නිසා අපි අතින් ස්කෘප් නියනක් හදලා යකඩ කෑල්ල ධාරාව යන පැත්තට හදලා S2 ගාගෙන ඔන්න කරකවනවා. කරකවද්දි මේක මේ පැත්තට නේ ඕන අදින්න වෙන්න වෙන්නේ. ඔම තියනවා කියලා අදින්න වෙන්නේ. හරි. ඔයාලා හිතන්න මේක තමයි මේ කම්බිය කියලා. එතකොට මෙහෙම දාගෙන මෙහෙම කරද්දි එතකොට මේක වටේටම මෙහෙම තියෙනවනේ මේ. හරි. ඔය චුම්බක ශේෂ්ත්‍රය සම්පූර්ණ චුම්බක ශේෂ්ත්‍ර දිශාව මේ හැම තැනම තියෙනවා මේ. හරිද? එතකොට දැන් මෙහෙම තමයි මේක අපේ දිශාව දාන්න වෙන්නේ. හරිද? හැබැයි දැන් මේක 3D නෑනේ. මේක 2D නේ. දැන් මෙහෙම ගත්තම මේක නිකන් මේකෙන් එළියට ඇවිල්ලා මේ බෝඩ් එකෙන් එළියට ඇවිල්ලා ආයෙ බෝඩ් එක ඇතුළට ගිහිල්ලා වගේ නේද? ඒ නිසා අපි කරන්නේ අපි මේ කම්බිය කොටස් දෙකකට කඩනවා. මේ අප් සයිඩ් එක මේ ඩවුන් සයිඩ් එක කියලා. හරිද? එතකොට අපි මේකට දිශා දෙකක් ලකුණු කරනවා. අප් සයිඩ් එකේ එක දිශාවක් විදිහටයි දකුණු සයිඩ් එකේ එක දිශාවක් විදිහට. සෝරි. අප් සයිඩ් එකේ එක දිශාවක් විදිහටයි ඩවුන් සයිඩ් එකේ එක දිශාවක් විදිහටයි. දැන් අප් සයිඩ් එකේ දිශාව අපි මෙහෙම නිකන් ලකුණු කරාම මේ කියන්නේ කැතයිනේ මෙහෙම ලකුණු කරන්න බෑනේ. ඒ ගත්තා මේ මම මෙහෙම තියාගෙන මේක කරකවලා මේ මෙයා ඇතුළට යන්න බලනවා. ඇතුළට කියන්නේ මෙහෙම. ඊට පස්සේ මම මෙහෙම තියාගෙන කරකවලා මෙයා මෙහෙම කරද්දී එළියට එනවා වගේ. එළියට කියලා කියන්නේ මෙහෙම. ඔච්චරයි මේකේ සමස්තය. මෙහෙම ලකුණු කරන එක කැතයිනේ. ඒ නිසා අපි කරන්නේ මේ කම්බිය උඩ යට අප් ඩවුන් කියලා කොටස් දෙකකට කරන එක ලියන්න ඕනේ නැහැ. මම නිකන් නන්නේ. උඩ කොටසට එක දිශාවක් විදිහටයි දකුණු යට කොටසට එක දිශාවක් විදිහට ලකුණු කරනවා. ඒ කොහොමද? මෙහෙම තියාගත්ත මේක අතක් කරකුවා. මේ යට කොටස ගත්තම යට කොටස නිකන් ඇතුළට යන්න බලනවා වගේ. ඒ කියන්නේ ඇතුළට කියන්නේ මේක. ඊට පස්සේ මෙහෙම කරගවම උඩ කොටස නිකන් මේ එළියට එනවා වගේ. එළියට කියලා කියන්නේ මේක. මොකයි සිද්ධි? තව එකක් බලමු. මොකක්ද? අනිත් පැත්තට බලන්න. අනිත් පැත්තට. ඔය දින දකුණු අත ගත්තා. එහෙම. දකුණු අත ගත්තා. මෙහෙමද මම මෙහෙම තියාගත්තා. දැන් සෝරි වැරදුනා. මෙහෙම අපි නිකන් ගත්තොත් එහෙම මෙහෙමනේ තියෙන්නේ. එතකොට දැන් අර කැත විදියට මෙහෙම ලකුණු කරන්නේ. මේක කොටස් දෙකකට අපි කඩා ගන්නවා. මේ තියෙන අප් සයිඩ් එක, මේ තියෙන ඩවුන් සයිඩ් එක. අප් සයිඩ් එකට එක දිශාවක් විදිහටයි, ඩවුන් සයිඩ් එකට එක දිශාවක් විදිහටයි. ඔන්න අපි ස්ක්‍රූප් නියම හදාගත්තා. මෙහෙම තිබ්බට පස්සේ මෙයා නිකන් මෙහෙම කරද්දි මේ ඇතුළට යන්න බලනවා වගේ. ඇතුළට යන්න බලනවා නම් මොකද්ද? ඇතුළට. ඊට පස්සේ මෙහෙම කරාට පස්සේ මෙතනින් මේ එළියට එන්න බලනවා වගේ. එළියට එන්න බලනවා. එළියට නම් මෙහෙම ඔන්න ඔකයි එතන තියෙන දේ. හරි. හරි. දැන් මෙච්චර වෙලා අපි ධාරාව ලකුණු කරේ මේ විදිහටනේ. ධාරාව. මේ ධාරාව. කොහොමද? මෙහෙම. ඒ කියන්නේ එක ඔය කම්බිය නිකන් මෙහෙම හරවලා විතරනේ අපි තියන්නේ. දැන් ඕක මෙහෙම බැරිද? මෙහෙමනේ අපි හැරෙවෝ එක තියෙන්නේ. කම්බිය මේ කම්බිය නම් කම්බිය මෙහෙම තියන්න බැරිද? එහෙම ගානක් දෙන්න බැරිද? හරි. මෙහෙම ධාරාව ගන්නවා වෙන්නත් පුළුවන්.
එතකොටත් මේ ලෝ එක දාන විදිහ අපි පොඩ්ඩක් බලන්න ඕනේ. අපි තුමු ධාරාව මෙහෙම එන්නේ කියලා. ඒ කියන්නේ නිකන් බෝඩ් එකෙන් එළියට වගේනේ. මේ ධාරාව. දැන් මේක දාන්න පුළුවන්ද? ඔව් මේක නිකන් සිම්බල් එකක් විතරයි. මේක දැක්ක ගමන් බය වෙන්න එපා. මේකේ එකම තේරුම මොකක්ද? එළියට. එළියට. මේ පාර මොකක්ද එළියට එන්නේ? ධාරාව. හරි. ඒ කියන්නේ හරියට ධාරාව මෙහෙම එනවා වගේ. අපේ පැත්තට. ධාරාව මෙහෙම එනවා වගේ අපේ පැත්තට. හරි. දැන් මෙහෙම එකක් දීලා. මේ තියෙන්නේ මෙහෙම එකක් දෙනවා අපිට. හරි. මෙහෙම එකක් දීලා මේ තියෙන්නේ මොකක්ද දන්නවද? ධාරාවලු. ධාරාව එන්නේ කොහෙටද? එළියට. එළියට කියන්නේ අපේ පැත්තට. මෙහෙම. අපේ පැත්තට ධාරාව හොමු. දැන් මේ වෙලාවේ මේක දීලා මොකක්ද අපිට තියෙන දත්තේ? ධාරාව එළියට එනවා. අපිට කියනවා චුම්බක ශේෂ්ත්‍ර දිශාව හොයන්නලු. චුම්බක ශේෂ්ත්‍ර දිශාව කොහොමද හොයන්නේ? එක විදිහයිනේ. අර නීතිය දානවා. ඔන්න ස්ක්‍රූප්පුණියන හදාගත්තා. මේ මොකද්ද? ධාරාවේ දිශාව. ස්ක්‍රූප්පුණියන යකඩ කෑල්ලනේ. ස්ක්‍රූප්පුණියන යකඩ කෑල්ල ධාරාවේ දිශාවට මුලින්ම දාගන්න. ඔන්න ධාරාවේ දිශාවට දාගත්තා. ධාරාව ඉන්නේ මෙහෙටත් නෙමෙයි. දැන් මෙහෙම ධාරාව තිබ්බම අපිට දාන්න පුළුවන් ධාරාව මෙහෙට කියලා. මෙහෙම ධාරාව තිබ්බම අපිට දාන්න පුළුවන් ධාරාව මෙහෙට කියලා. මෙහෙම තිබ්බම අපිට දාන්න පුළුවන් ධාරාවේ දිශාව මෙහෙම කියලා. හැබැයි එකක්වත් නෙමෙයිනේ. දැන් ධාරාව එන්නේ බෝඩ් එකෙන් එළියටලු. මෙහෙම. හරි දැන් ධාරාව දාගෙන ස්ක්‍රූප්පුණියන කරකනවා කියලා හිතාගෙන කරකවන්න. ඔන්න ඔය දිශාව තමයි මොකද? මේ දිශාව නෙමෙයි. මෙහෙම. ඔය දිශාව තමයි චුම්බක ශේෂ්ත්‍ර දිශාව. ඔච්චරයි. දැන් අපි හිතමු මෙහෙම. අපිට මෙහෙම දීලා තියෙනවා. මේ සිම්බල් එක දීලා මේ තියෙන්නේ ධාරාවලු. එතකොට ධාරාව කොහෙටද? මේ තියෙන්නේ ධාරාව ඇතුළට. ඒ ඇතුළට වෙන්නේ බෝඩ් එකේ ඇතුළට ඊතලයක් යනවා වගේනේ. හරි. දැන් අපිට කියනවා චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හොයන්නලු. කොහොමද හොයන්නේ? ස්ක්‍රූප්පුණියන හදාගත්තා. ධාරාවේ දිශාවට, ඒ කියන්නේ ස්ක්‍රූප්පුණියන යකඩ කෑල්ල ධාරාවේ දිශාවට දාන්න ඕනේ. මොකද ධාරාවේ දිශාව කියන්නේ? ධාරාව ඇතුළට. හරි ඇතුළට දැම්මා. ඊට පස්සේ S2 වහගෙන ස්ක්‍රූප්පුණියන කරකවනවා කියලා හිතාගෙන මේව කරන්න. මෙහෙම. ඒ කියන්නේ මෙහෙම. අපිට මෙහෙම කරකවන්න ඕනේ. වටේ. මෙහෙම කොහෙටද? මෙහෙට. ඔන්න ඕක තමයි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට ධාරාව කොයි පැත්තට ගියත් මෙහෙට ගියත් ඇතුළට ආවත් එළියට ආවත් මේ ඕනි පැත්තකට ධාරාව ආවත් මෙන්න මේ එකම එක ලෝ එක පාවිච්චි කරලා අපිට චුම්බක ශේෂ්ත්‍ර දිශාව හොයන්න පුළුවන්. හරිද? ටක් ගාලා බලමු. ඕනි මේ ලෝකේ තියෙන ඕනිම දිශාවකට දුන්නොත් අපිට හොයන්න පුළුවන්. අපි නිකන් බලමු 1 2 3යි 4යි 5යි 6යි. මේ දීලා තියෙන මොනවද දන්නවද? මේ දීලා තියෙන්නේ ධාරාවල දිශා. ධාරාව අපි ලකුණු කරන්නේ මේ I වලින් නේද? ධාරාව. හරි. මේ තියෙන්නේ ධාරාව. 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 මොකද්ද කරන්නේ? අග්ගල ගන්න. මේ ලෝකේ ඕනිම දෙයක් කරන්න පුළුවන් දැන්. හරි. සුපිරිනේ. ස්ක්‍රූප්පුණියන කදාගත්තා. ධාරාවේ දිශාව කරකවන්න. එතකොට දැන් මේ වගේ එකක් නම් අපි දෙකට කඩන්න බෑ නේද? මෙහෙම තිබ්බ කැරකුවා ඇතුළට. උඩ පැත්ත ගත්තම මේ මෙහෙම තියෙන උඩ පැත්ත බලන්න. උඩ පැත්ත එළියට. මේක බලන්න මේ. මේකෙන් දෙකට කඩාගත්තා. මෙහෙම බැලුවම මේ ඔන්න ධාරාවේ දිශාව මේ ඇතුළට. මේක මෙහෙම තියලා මේ මෙහෙම ගත්තම මේ එළියට. ධාරාවේ දිශාව ඇතුළට. ඒක ඇතුළට නම් අනිත් එක කොහොමත් එළියට. හරි. මෙහෙම ගත්තම මේ දැන් මේක අප්සයිඩ් ඩවුන් සයිඩ් නෙමෙයි, මේකෙන් තමයි දෙකට කඩන්නේ මේ විදිහට. මේ ඇතුළට. ඒක ඇතුළට නම් අනිත් එක එළියට. ධාරාවේ දිශාව ඇතුළට.
ඒ කියන්නේ රවුමක් යන්නේ මේ විදිහට ධාරාවේ දිශාව එළියට ඒ කියන්නේ චුම්බක ශේෂ දිශාව මෙහෙම ඔන්න ඕක දැන් ඉතින් ලෝකේ තියෙන ඕනි එකක් අපිට කරන්න පුළුවන් එකම එක ලෝකයක් පාවිච්චි කරන්න තියෙන්නේ අතින් ස්කුරුප්පුණියනක් හදාගත්තා ධාරාවේ දිශාවට මහපට ඇඟිල්ල දැම්මා ඊට පස්සේ අත කරවන්න තියෙන්නේ ස්කුරුප්පුණියනක් කරකවනවා වගේ. එතකොට මේ වගේ එකක් නම් දීලා තියෙන්නේ මේක අපි මෙහෙම නම් දීලා තියෙන්නේ අපි මෙතනින් දෙකට කඩනවා. මෙහෙම නම් දීලා තියෙන්නේ අපි මෙතනින් දෙකට කඩනවා. ඊට පස්සේ ඉතින් මෙහෙම ගත්තට පස්සේ එකක් එනවා මේ එක දිශාවක් එනවා බෝඩ් එකේ එළියට අනිත් දිශාව කියන්නේ අනිවාර්යයෙන්ම බෝඩ් එක අයන්නේ. එක පැත්තක් මේ පැත්ත එළියට නම් මේ පැත්ත ඇතුළට. හරිද? මේ පැත්ත ඇතුළට නම් අනිවාර්යයෙන්ම මේ පැත්ත එළියට. එනේ ඒ concept එක මෙතන පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඔන්න ඕකෙන් ඉතින් ලේසියෙන්ම ඒ ධාරාවේ දිශාව හොයාගන්න පුළුවන්.